මේ ලෝකය තවමත් නාමයක් නොලැබූ නිහතමානී නිශ්ශබ්දයක ගිලිහුණු කොලෙක කාලයත් අවකාශයත් තමන්ගේ සීමා හඳුනාගන්න පෙර දෙවියන් අතර සර්ව බලධාරී කවුද කියලා ප්‍රශ්නයන් ඇවිලුණා. ඒ මොහොතේ අහසත් පොළොවත් බිඳ හෙළමින් ගින්නෙන් උපන් අසීමිත කාන්තාරයක් වගේ එකම කුළුණක් ප්‍රකාශ වුණා. ආරම්භයක් නැති, අවසානයක් නැති, අහස ඉහළටත් පොළොව පහළටත් දිග හැරුණු දේවීය ලිංගය. බ්‍රහ්ම හංස රූපයෙන් අහස දිගටම පියාඹා ගියා. විෂ්ණු වරුණා රූපයෙන් පොළොව යටටම සොයා ගියා. නමුත් කාලය ගෙවුණා. ශක්තිය තව තවත් ගැඹුරු වුණා. එහෙත් එහි අවසානය කෙනෙකුටවත් හමු වුණේ නෑ. ඒ වෙලාවේම ගින්න නිහතමානීව පහන් වීරි. ඒ අසීමිත ආලෝකයෙන් ප්‍රකාශ වුණේ උපතක් නැති, මරණයක් නැති, කාලයටත් ඉහළින් සිටින සදාකාලික ශක්තිය. ශාන්තිමත් නෙත් ගැඹුරු නිශ්ශබ්ද සිනාවක් කන්ගයේ ලෝකයම නවතා